හයි කොහමද අපි මිස්ටර් ඩොග් බෝඩින් සෙන්ටර් කට්ටිය ඇවිල්ලා කට්ටිය දැන් ගොඩක් ඇවිල්ලා ඉන්නේ තව දෙන්නෙක් වගේ තමයි එන්න ඉන්නේ අපි ටක් ගාලා පිළිවෙලට බලාගෙන යන් කවුරුද ඇවිල්ලා ඉන්නේ කියලා හරි අපි මුලින්ම යන් මේ ඉන්නේ කවුද මෙයාගේ නම ටෝගෝ දවස් දෙකකට ඇවිල්ලා ඉන්නේ මේල් කෙනෙක් ලැබ්‍රඩෝග් පැටියෙක් හලෝ ටෝගෝ ඊට පස්සේ ඉන්නවා අපේ සුපුරුදු වූෆර් ऊपर के लिए दवा 49 के फैन पड़ा දැන් ෆෑන් ඔෆ් ගියද හැමදාම මම වීඩියෝස් ගහද්දි අවශ්‍ය වෙනවා ඔසපහ මාරයි දැන් වෙලාව හලෝ ඒ වගේම මැක්ස් ළමයා දවස් 12කට આવපු මැක්ස් මං කිව්වේ එයාට ඕන විදිහට තමයි එයා එන්නේ දාපු ගමන් එන්නේ නේද හරි මේ ළමයි දෙන්නගේ මේ දැන් ටිකට කලින් ආවේ තාම මේ නම් ටික මකන නම් ටික දාලා නැහැ හලෝ මේ ඇවිල්ලා අම්මයි පුතයි අම්මයි මම හිතන්නේ මෙයා අම්මා කවුද අම්මා මේ අම්මා පුතා හයි පුතාද බලමු ඔව් පුතා තරහ ගියාද හරි ෆිට් එක හරි මෙතන හිටියා රොට්වයිලර් කෙනෙක් දැන් එයා ගියා තව ටිකකට කලින් පැය එකමාරකට විතර කලින් ආයෙත් දැන් මේකට එන්න ඉන්නවා තව පැයකින් විතර ඔහොම තමයි මේ පැත්ත දැන් අපි ටක් ගාලා අනිත් පැත්තට මේ පැත්තත් මෙහෙමයි බලාගෙන ඉක්මනට මෙතන ඉන්නවා ලියෝ දවස් 7කට ඇවිල්ලා ඉන්නේ කොල්ලෝ සැර හරි ඊට පස්සේ ඉන්නවා නිකෝ ගෝල්ඩන් රිට්‍රීවර් ළමෙක් හලෝ නිකෝ ඊට පස්සේ ඉන්නවා ටෙඩි පොමනේරියන් හලෝ හයි ඊට පස්සේ රොජර් රොට්වයිලර් දවස් දෙකකට ආවේ අද වෙද්දි යනවා හලෝ රොජර් කොහමද ඊට පස්සේ ඉන්නවා කවුද මෙයා බෙලා දවස් දෙකකට ඇවිල්ලා ඉන්නේ ෆීමේල් කෙනෙක් අම්බෝ බෙලාගේ සද්දේ චුට් කිරි ඊට පස්සේ ඩින්කි සුපුරුදු දවස් 50කට ඇවිල්ලා ඉන්න කොල්ල නෙමෙයි කෙල්ල ඩින්කි ඕම තමයි මේ දැත්තේ දැන් මේ කේජ් එකත් ෆ්‍රී එකේ තියෙන්නේ. උයර තමයි මේ පැත්තේ යන්න මම උගලන්ට පෙන්නන්නම් ආයි අනිත් පැත්තේ අපේ දැන් අලුතෙන් හැදෙනවා ග්‍රවුන්ඩ් එකක්. මෙයාලට සෙල්ලම් කරන්න. දැනට අපි කරන්නේ මෙයාලව එක්ක දන්වැල් දාලා මොන හරි කරලානේ එළියට අරගෙන ඇවිද්දවන්නේ. මේගොල්ලන්ගේ මම හිතුවා පොඩි ග්‍රවුන්ඩ් එකක් හදලා ග්‍රවුන්ඩ් එකේ ඇවිද්දවන්නේ. ඒ කියන්නේ නිදැල්ලෙම ඇත්ත ඇතුළේ දානවා සෙල්ලම් කර ඕන දෙයක් කර ඉන්න පුළුවන්. මම ටක් ගාලා පෙන්නන්නම් ඒකත්. මේ තියෙන්නේ අපේ අලුතෙන් හදන ග්‍රවුන්ඩ් එක. දැනට භාගයක් ඉවර කරගෙන යනවා මේ කොන්ක්‍රීට් එකක් දාලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ පැත්ත නම් තනකොළ අල්ලන්න ඉන්නේ. තනකොළ ඉන්න ආස නැති අයට කොන්ක්‍රීට් එකේ ඉන්න පුළුවන්. ඒකට තමයි මම හදලා තින්නේ. ඒක පිළිවෙලකට හැදුවා. ඊට පස්සේ හෙවණ යන තියෙනවා පොල් ගහක්. එතන තියෙනවා බෙලි ගහක්. කෙහෙල් ගස් නම් ඇත්තටම කැපෙනවා. මෙතෙන්ට වෙන මොන හරි ගස් ටිකක් හිටවන්න ඕනේ. තව මේකට සෙල්ලම් කරන්න මොන හරි දේවල් ගන්න ඕනේ. ඊට පස්සේ මම හිතුවා ඒ කියන්නේ අපේ කේජස් ඇතුළට බෝල අර වගේ දේ මුකුත් දාන්න බෑනේ. මොකද බෝල එහෙම දැම්මම හිර වෙන්න පුළුවන් ගලිය. එතකොට දැන් මේක ඇතුළට පුළුවන් එයාලට බෝල ටයර් ඊට පස්සේ පොල් එලිත් එක්ක සෙල්ලම් කරනවා. තව ඒගොල්ලන්ගේ දේවල් සමහර සෙල්ලම් කරන දේවල් අරන් ගන්න ටෙඩි බෙයාස්ලා. ඉතින් ඕන දෙයක් දාන්න පුළුවන්. හොඳ ඉඩක් තියෙනවා. සෙල්ලම් කර ඉන්න පුළුවන්. පස්සෙලා මේ විදිහට තමයි මිස්ටර් ඩොග් බෝඩින් සෙන්ටර් එකේ වැඩ කරගෙන ඇත්තට මේ දවස් ටිකේ බිසි වෙලා තියෙන ටිකක් දවස් 2ක් 3ක් වගේ යනකම් තව මේ රෂ් එක තියෙනවා. ඊට පස්සේ පුළුවන් ආයෙත් ගන්න බුකින්ස් ඇත්තටම ඕගොල්ලන්ටත් ඔයගේ සුරතලාව තියලා යන්න ඕන කලින් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. මොකද ඇත්තටම මෙතන ගන්න අපි බුකින්ස් වලට එකපාරට මෙතෙන්ට අරන් ආවා කියලා එකපාරට අපිට දාගන්න දෙයක් නැහැ. කට්ටිය ඉන්නවා නම් බුකින්ස් අරගෙන තියෙනවා නම් ගන්න බෑ. ඒකට තරහ වෙන්න එපා. කලින් කෝල් එකක් දෙන්න. මොකද අපි ඒක කේජ් එක එක්කෙනයි දාන්නේ. දැන් ඔයා දාලා යන කේජ් එකක් තියෙනවානේ. ඒකෙම තමයි යා දිගටම ඉන්නේ. අවසානයේ දක්වා ඒකෙම තමයි ඉන්නේ. ඒ කියන්නේ එළියට ගත්ත මොනව කරත් එයාට ඒ කේජ් එක අපි දිගටම දෙනවා. මොකද එකම කේජ් එකේ දෙක තුන දාලා ඒ කියන්නේ ඕගොල්ලෝ තීරය යද්දි එකක එද්දි තව ඒක එහෙම නෙමෙයි. ඕගොල්ලන් කේජ් එක උගලන් දිගටම තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් කලින් කෝල් එකක් දෙන්න. අපි එනම් ගිහින් එන්නම් අපි මිස්ටර් ඩොග් බෝඩින් සෙන්ටර් බව්.